E8 වීසා යටතේ රැකියාව සඳහා දකුණු කොරියාවට ශ්‍රමිකයන් නියොමු කරන්නේ රජයන් දෙකක් අතර ඇති කරගත් ගිවිසුමකට අනුව පමණක් බවත්, එය පුද්ගලික අංශයට පවරා නොමැති බවත් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා සඳහන් කරයි. එබැවින් මෙම ක්‍රමයෙන් බැහැරව E8 වීසා රැකියා යටතේ සිදු කරන සියලු බඳවා ගැනීම් නීති විරෝධී වන අතර එවැනි ආයතනවලට හෝ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. මෙම වංචාවට හසු වී සිටි නම් වහාම ඒ බව දැනුම් දෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. කලින්ම ගිවිසුම හරියාකාරයෙන් ගහලා තිබුණා නම් මේ වගේ තත්ත්වයක් උදා වෙනකොට ඒකට අදාළ මැදිහත් වීම කරන්නේ කොහොමද කියලා ඒ ගිවිසුම තුළම කොන්දේසි විදියට තියෙනවා නම් ඒකට කොන්ට්‍රැක්ට් එකක් අපි ගහනකොට ඒක තියෙනවා. එතකොට ඒක ඕනෑම නීතිඥවරයෙක්ට තේරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිවිසුමක් අත්සන් කරද්දී ඒක ටර්මිනේෂන් ක්ලෝස් කියලා එකක් තියෙනවා. එහෙම දේවල් සඳහන් නොකර තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙන් සමහර බඳවා ගැනීම කරන්න ගිය එකේ ප්‍රතිඵලය තමයි මේක. ඒ නිසා අපි දැන් ඇත්තටම දැන් මේ දවස් ටිකේම පසුගිය කාලේ සිද්ධ වෙච්ච අක්‍රමිකතාවලට විසඳුම් හොයාගෙන තමයි අපි ඉන්නේ. සැලකිය යුතු මට්ටමකින් විසඳුම් හොයලා තියෙනවා. සමහර දේවල් තියෙනවා තාම අපිට 100%ක්ම විසඳුම් හොයන්න බැරි වෙච්ච දේවල් තියෙනවා. ඒ නිසා මේක විධිමත් කරනවා. තවත් ඉදිරියේදී අපිට කියන්න පුළුවන් මේ විශේෂයෙන්ම G2G government to government කියන මේ කාණ්ඩය යටතේ ඒ කියන්නේ ආණ්ඩු දෙකක් ඒක එහෙම නැත්නම් රාජ්‍ය දෙකක් අත්සන් කරන මේ කිවිසුම් වලට අදාළව මීට වඩා පිළිවෙලට මේක කරන්න අපි උත්සාහ කළ දෙනවා. විශේෂයෙන් ඒ වගේම තමයි දැන් අලුතෙන් E8 සම්බන්ධ ප්‍රශ්නයක් පැනනගලා තියෙනවා. ඒක තමයි අපි දන්නවා පසුගිය කාලේ තනිකර දේශපාලන තනිකර ජාවාරමක් වෙච්ච වැඩක් තමයි මේ E8 එක. නමුත් ඒක කාලයක් අපිත් අත්හිටවලා යම්කිසි ආකාරයක ඒක අපි තහනම් කරලා තිබුණා. නමුත් ඊට පස්සේ අපිත් විශ්වාස කරා මේක හරියාකාරයෙන් අපිට කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් උදා වෙයි කියලා. අපි ඇත්තටම ඉතාමත් විනිවිදභාවයත් එක්ක පිළිවෙලට මේ වැඩේ සකස් කරද්දී මේකට අදාළ කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් අපි ලබාගෙන ඊට කලින් මම ඔබතුමාලව හම්බෙච්ච වෙලාවෙත් මම කිව්වා සුබවාදී ආරංචියක් තියෙනවා අපිට ඊයේ තරහ පිරිසක් යවා ගන්න පුළුවන් කියලා. නමුත් ඒ අතරතුර මේ පසුගිය කාලේ E8 වංචාවට සම්බන්ධ වෙච්ච පිරිස එළියේ ඉඳන් ආයෙත් E8 එකට කට්ටිය එකතු කරනවා. හැබැයි එක දෙයක් කියන්නට කැමති එහෙම E8 එකට යාලා එළියේ කට්ටිය එකතු කරත් මේ කිවිසුම අපි G2G කිවිසුමක් විදිහට තමයි යවන්නේ. විශේෂයෙන් ගත්තොත් අපි මේ අපිට අදාළ ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අනිත් එක විදේශ සේවා නියුක්ති ඒජන්සි එක. අපි SLBFA එක. එතකොට ඇත්තටම අපි මේ ආයතන දෙකෙන් එකක් හරහා තමයි මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා කවුරු හරි එළියේ E8 එකට අදාළව සල්ලි එකතු කරනවා නම් අපි ඒකට අදාළ දැඩි ක්‍රියාමාර්ග අපි ගන්න සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන් අද උදේත් මට පැමිණිල්ලක් ලැබුණා. අපි දැන් අපේ මේ පරීක්ෂණ කටයුතු වලට අදාළ කට්ටියත් එක්ක අපි කතා කරනවා. මේකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කොහොමද කියලා. ඒ නිසා කවුරු හරි මේ වංචාවට අහු වෙලා තියෙනවා නම් අපි වෙත ඕගොල්ලන්ට අදාළ ඒ සාක්ෂි සහිත ඒ කාරණාට ඉදිරිපත් කරන්න අපි අනිවාර්යෙන් අමාත්‍යාංශයක් විදියටත් ඒ වගේම අපිට අයත් SLB මේ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශ විදියටත් අපි බැඳලා ඉන්නවා මේකට අදාළ ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා